අයිවන් සුබ දවසක් ඉතින් අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ සාමාන්‍ය තොරතුරු තාක්ෂණය එහෙම නැත්නම් JIT exam එකේ MCQ paper එකට අදාළ පිළිතුරු. ඉතින් මේ වීඩියෝ එකේදී මම ප්‍රශ්න එහෙම නැත්නම් ප්‍රශ්නට අදාළ පිළිතුරු එක්ස්ප්ලেইন කරන්න යන්නේ පිළිතුරු ටික විතරක් ඉක්මනටම මාක් කරලා පෙන්නනවා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහලා බලමු මේ paper එකේ පිළිතුරු මොනවද කියලා. හරි මෙන්න තියෙනවා සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ 2023 24 නැත්නම් JIT exam එකේ MCQ paper එක. ඉතින් මේකෙදි මම අනික වගේම ප්‍රශ්න පැහැදිලි කර යන්නේ උත්තර ටික විතරක් මාක් කරලා පෙන්නනවා. හරිනම් අපි පළවෙනි ප්‍රශ්නය. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ පහක උපාංග වලින් පරිගණකයක ප්‍රතිදාන උපාංගයක් පමණක් වන්නේ කොහොමද? ඉතින් පරිගණකයක ප්‍රතිදානය වෙන output device එකක් ගැන අහන්නේ. ඉතින් අපිට උත්තර දෙන්න යතුරුපූර්ව මුද්‍රණ යන්ත්‍රයේ මූසිකයේ touch pad මේකෙදි වෙන output device එකක් විතරක් අහලා තියෙන නිසා එහෙනම් මුද්‍රණ යන්ත්‍රය තමයි පිළිතුර වෙන්නේ. ඊට පස්සේ දත්ත කපඩා කිරීම සඳහා දර්ශන ඕන අපි කියන non volatile device එකක් ගැන තමයි අහලා තියෙන්නේ. ඉතින් මේකෙදී CRT monitors, CPU, දෘಢ තැටි, RAM. ඉතින් අපි දන්නවා දිගුකාලීනව දත්ත කපඩා කරන්න අපි පාවිච්චි කරන්නේ දෘಢ තැටිය. ඊට පස්සේ අදින පහත ඒ වගේ මෘදුකාංගයක් වන්නේ කොහොමද? RAM මූසිකයේ මෙහෙයුම් පද්ධතිය ජාලපත් පාලකයේදී අපි දන්නවා software එකක් තමයි මෙහෙයුම් පද්ධතිය නැත්නම් system software එකක්. ඊට පස්සේ පරිගණකයක CPU ප්‍රධාන කාර්යය දත්ත කපඩා කිරීම, චිත්‍රක පෙන්වීම, උපදෙස් ක්‍රියාත්මක කිරීම අන්තර්ජාලයට සම්බන්ධ අපි දන්නවා උපදෙස් ක්‍රියාත්මක කිරීම තමයි central bus unit එකේ ප්‍රධාන කාර්යය. ඊට පස්සේ HTML යන කෙටි යෙදුමෙන් අදහස් කරන්නේ කොහොමද? hypertext markup language ඉතින් ඒක පළවෙනිටම තියෙනවා. ඒ නිසා ඒක තමයි පිළිතුර වෙන්නේ. ඊට පස්සේ ඕනෑම පරිගණක ජාලයකට සම්බන්ධ වෙන පරිගණකයක් භාවිත කරන්නේ පහසදාන ෆාම් වලින් කුමක්ද කියලා. අර තිනවා මුද්‍රණ යන්ත්‍රයේ උපරීක්ෂකයේ ජාල අතුරු මුණපත යතුරුකෝ. ඒ කියන්නේ අපිට network card එකක් තමයි ඕනි වෙන්නේ ජාලයකට සම්බන්ධ වෙන්නේ නම් ජාල අතුරු මුණත් පත. ඊට පස්සේ හත්වෙනි ප්‍රශ්නේ පාත ඒ වයින් ක්‍රමලේඛන භාෂාවක් වන්නේ කුමක්ද? අපි දන්නවා programming language එකේ අහලා තියෙන Excel, HTML, Pascal, XML අපි දන්නවා Pascal 11 වසරේ පළවෙනි පාඩමට ICT කරනවා පළවෙනි පාඩමට අදාළයි. ඉතින් මේ පද්ධතියක මූලික කාර්ය වැඩසටහන සම්පාදනය, පරිගණක දුරාංග සම්ප්‍රදාය කළමනාකරණය, වෙබ් අතිරික්ත ක්‍රියාත්මක කිරීම ජාල කළමනාකරණය. ඉතින් අපි දන්නවා මේ පද්ධතියක ප්‍රධාන කාර්ය වෙන්නේ දුරාංග සම්ප්‍රදාය කළමනාකරණය කිරීම. ඊට පස්සේ අපි නවම ප්‍රශ්නය පාසනාන්නේ වාතරී මෙහෙයුම් පද්ධතියක් වන්නේ කොහොමද කියලා තිනවා. Excel, Word, Linux, Google, Chrome එන අපි ගන්නවා operating system එකක් තමයි Linux කියලා කියන්නේ. ඊට පස්සේ පහත ඒවායින් අන්තර්ජාල අතිරික්ෂයක් වන්නේ කොහොමද? ඉතින් මේ දෙක ගොඩක් ළමයින්ට පැටලෙනවා. අපි කියනවා search engine and web browsers. ඉතින් මේක අල්තිනේ අතිරික්ෂයක්. එහෙනම් Excel, Python, Linux, Google, Chrome අපි දන්න අතිරික්ෂයක් කියන web browser එකක්. එහෙනම් Google Chrome තමයි උත්තරය එන්නේ. ඊට පස්සේ පහත ගොනු වලින් කවරක් ශ්‍රව්‍ය ගොනු audio files වෙනවා. ඒක අල්තිනවා ඉංග්‍රීසි, TXT can text, MP3, docs, PDF. ඉතින් අපි දන්නවා MP3 තමයි ශ්‍රව්‍ය ගොනු audio files වෙන්නේ. ඊට පස්සේ වෙබ් පිටු නිර්මාණය සඳහා මූලිකව භාවිත කරන්න භාවිතවන්නේ පාසන කුමන භාෂාවද කියලා තියෙනවා. C++, Java, HTML, Python. ඉතින් HTML තමයි මූලිකව වෙබ් පිටු නිර්මාණය කිරීම සඳහා අපි භාවිත කරන programming language එක. ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නේ වෙබ් හඩුවේ පිළිසින් සඳහා පරිශීලකයෙකු භාවිත කරන්නේ පහත මුදුකාංග අතරින් කුමන මුදුකාංගයද? කලින් ප්‍රශ්නෙට සම්බන්ධයි. වෙබ් අඩවියකට පිළිසින් අපිට වදන් සංගදනය, පැතුම් පද, වෙබ් අතිරික්ෂ දත්ත සමුදා කළමනා කරන පද්ධතිය කියලා උත්තර අතර දීලා තියෙනවා. ඉතින් අපි දන්නවා අපිට වෙබ් බ්‍රවුසර් එකක් තමයි ඕනි කරන්නේ වෙබ් අඩවියකට පිවිසීම සඳහා. ඊට පස්සේ 14 වෙනි ප්‍රශ්නේ ගත්තොත් දත්ත ගුප්ත ඛේදනයේ ප්‍රධාන අරමුණ අහලා තියෙන්නේ. ඉතින් data encryption වල ප්‍රධාන අරමුණ දත්ත සම්පින්ඩනය කිරීම, ඊට පස්සේ දත්ත උමරු වේගවත් කිරීම, දත්ත ආරක්ෂා කිරීම, දත්ත උපස්ත කිරීම නැත්නම් backups කිරීම කියන එක. ඉතින් මේකේ compress කරන එකත් මූලිකයි. කියන්නේ compress කරන්න පුළුවන්. හැබැයි මේකේදී මූලිකම දේ තමයි encrypt කරන්නේ අපි දත්ත ආරක්ෂා කර ගැනීම සඳහා. මොකද මේකේ වැදගත්ම දේ තමයි දත්ත ආරක්ෂා කර ගැනීම. හරි ඊට පස්සේ ගත්තොත් IP ලිපිනයක මූලික කරුණ IP ලිපිනය පාවිච්චි කරන්නේ මොකටද කියලායි සරලව අහන්නේ. ජාලයක උපංගයක් හඳුනා ගැනීම, අන්තර්ජාල සම්බන්ධ විද්‍යුත් පැලැත්කීම, යෙදුම් ධාවනය කිරීම කියලා තියෙන ඇප්ලිකේෂන්ස් රන් කරන එක සම්බන්ධ තියෙන්නේ. ඉතින් මේකේ IP ලිපිනය මූලික කරුණ වෙන්නේ පරිගණක ජාලයක උපංගයක් හඳුනා ගැනීම සඳහා තමයි ඒක ලිපින භාවිත කරන්නේ. හරි ඊට පස්සේ 16 පැතුම් පතක සූත්‍රයක් ආරම්භ කිරීමට භාවිත කරනු ලබන පිළිගත හැකි සංකේත මොනවද කියලා අහලා තියෙනවා. 16 වෙනි ප්‍රශ්නේ මේකේ පළවෙනිට hashtag එකයි දාලා කියනවා. ඊට පස්සේ සමාන ලකුණයි plus mark එකයි. ඊට පස්සේ dollar sign එකයි and සලකුණ. ඊට පස්සේ percentage mark එකයි star mark එකයි නැත්නම් තරුවයි තියෙන්නේ. ඉතින් මේකෙදි දෙවෙනි එක තමයි උත්තරේ විදියට අපිට ගන්න ඉන්නේ සමාන ලකුණ හෝ plus කියන එක. ඊට පස්සේ 17 පැතුම් පතක කුමන ශ්‍රිතයක් කෝෂ පරාසයක ඉහළ මගිය සොයා ගනින්ද? ඉතින් මේකෙදි අහලා තියෙන්නේ ඉහළ මගිය නම් අපි දන්නවා max තමයි එන්න ඕනි. දැන් තුන්වෙනි පිළිතුර. ඊට පස්සේ කාලයත් සමග ප්‍රවණතා පෙන්වීමට පැතුම් පතක භාවිතා කළ හැකි හොඳම ප්‍රස්ථාර වර්ගය අහලා තියෙනවා. ඉතින් මේකෙදි හොඳම ප්‍රස්ථාරය අපි ගන්න ඕනි. එහෙනම් මේකෙදි වඩ ප්‍රස්ථාරයෙන් බෑ වඩ ප්‍රස්ථාරයෙන් අපිට overall එකක් තමයි අපිට පෙන්වන්නේ. overall percentage use කරලා මොකක් හරි එකක් පෙන්වනවා නම් අපිට වඩ ප්‍රස්ථාර ගන්න බෑ. තීර ප්‍රස්ථාර සහ විසිරිත සටහන කියන එක ගන්න බෑ. විසිරිත සටහන අපි දන්නවා කපල්ස් නැත්නම් යුගල තමයි කම්පෙයාර් කරන්න පාවිච්චි කරන්නේ.
එනම් මේක තින්නේ රේඛා ප්‍රස්ථාරය. ඉතින් මේකදී අපිට පුළුවන් කාලයත් සමග ඒ වැඩිවීම අඩුවීම ලස්සනට බලා ගන්න. හරියට පැතුම් පතක බලංගු කෝෂ පරාසයක් පරාසය යොමුවක් වන්නේ පාසන්තන් අතරින් කවරන්ත කියලා අහලා තියෙනවා. ඉතින් මේකෙදී බලංගු කෝෂ පරාසයක් දීලා තියෙනවා. මෙතන A1 ඉරක් දාලා 8 කියනවා A1 double.8 A1 තිතයිකමාවයි 8 A1 8 කියලා තියෙනවා. අපි දන්නවා අපිට කෝෂ පරාසයක් පෙන්වන්න නම් A1 double dot කියන එක එන්න ඕනි. හරි ඊට පස්සේ ජාල සම්බන්ධව කලාප පල බ්‍රෑන්ඩ් නිත්‍යන්නේ අදහස් කරන්නේ කුමක්ද කියලා අහනවා. හරි මේකදී යම් කාලයක ඇත්තන ජාලය කරා සම්ප්‍රේෂණයගේ දත්ත ප්‍රමාණය ජාලකයේ පිළිති භෞතික ප්‍රමාණය ප්‍රහන් රහිත සංඥාව සංඛ්‍යාතයේ ජාලය සම්බන්ධ කරගෙන උපංගල. මේකදී අපි දන්නවා බ්‍රෑන්ඩ් විත්තික කියලා කියන්නේ යම් කාලයක ඇතුළ ජාලය කරා සම්ප්‍රේෂණය කළ හැකි දත්ත ප්‍රමාණය තමයි ඒකෙදී අපි බෑන්ඩ් විත් කියන එකෙන් පිට එක්ස්ප්ලেইন කරන්න පුළුවන්. හරි ඊට පස්සේ 21 ගිනි පවුරක නැත්නම් ෆයර්වෝල් එක ප්‍රධාන කාර්යයක් වන්දි කියලා අහලා තියෙනවා. ඉතින් ෆයර්වෝල් එක ප්‍රධාන කාර්යය අපි දන්නවා මේකෙදී මේ ඉරිපෝරුව සිංහලෙන් කියලික පොඩි කැටලත් තින කොහරි වෙබ් සේවාදාය කරුණා කරන කිරීම ජාලෙන් පිට හා ජාලය දුල්ල පැමිණෙන දත්ත ප්‍රමාණ නිරීක්ෂණය කිරීම දත්ත සම්පීඩනය කිරීම විද්‍යුත් ෆැල ආරක්ෂාව කිරීම මේකෙදී උත්තර විදිහට අපිට දෙවෙනි පිළිතුර තමයි මේකෙදී අපිට පාවිතා කරන්න වෙන්නේ ජාලෙන් පිටතට හා ජාලය තුල පැමිණෙන දත්ත ප්‍රමාණය නිරීක්ෂණය කිරීම. හරි ඊට පස්සේ 22 වෙනි ප්‍රශ්නය ගත්තොත් දත්ත සමුදායක ඇති වබුවක ප්‍රාථමික යතුරු යනු කුමක්ද කියලා අහලා තියෙනවා. රෙකෝඩයක් සඳහා අනන්‍ය හඳුනා ගැනීමේ රෙකෝඩයක ශ්‍රේෂ්ඨයක් හඳුනා ගැනීම අනන්‍ය ලේබලයකි දත්ත ගුප්ත කියදනේ සලාභාවිතාරන යතුරකි දත්ත ලබා ගැනීමට විධානයකි. එරියතුර අපි දන්නවා ප්‍රයිමරි කියක ගැන තමහල්ගේ ප්‍රයිමරි කියක් කියන්නේ ඒකද එන්ඩෝනි රෙකෝඩයක් සඳහා අනන්‍ය අදුරගෙන එක අපි ප්‍රයිමරි කිය රෙකෝඩ් තමයි වෙන්ෙන් වශයෙන් අබදුර ගන්න කෙන පලවිනි එකමයි ඉදිතර ඉදිට අපිට ගණඩ වෙන්නේ විසිතුන URL අපිට URL දිර තින ති බසම් හමය කුමක්ත කියලා හනවා. එරි මේකේ කෙලින් අපි ගන්න වසම මේක දොමෙන්නේ එකයි ඒති තියෙනති මේට බසම් නාමය වෙන්නේ එක්සාම්පල කියන එක් ඊට පස විඩියෝ සංස්කරන සන්දර්භ තුළ රෙන්ඩරිං යන්ුවෙන් කුමක් අදහස් කරන්නේ කියලා හරතින රෙන්ඩරිං කියන කියන්න අපි වීඩියෝ කොපසිකස් කිරීමනේ සබ්ද සිීරමාර කිරීමන්නේ වීඩියෝ අපපුතින් අවසාන අපපුතියට අපනයනය කිරීම කියාවලිය වීඩියෝ පටයක් කුඩා ප්‍රසවලට කැපීමකින් අපි දන්න මේ කෙදි මෙන්න මේක අන්තිමට අපි වීඩියෝ හදලා එක අවට්පුට් එක දෙනකොට තමයි මේ රෙන්ඩරිං කිය එක සිද්ධ කරන්නේ. අයනම් තුන්වෙනි පිළිතුර පාසල සිසුන්ගේ විභාග ලකුණුවට හදාලා දත්ත සහ තොරතුරු පිළිබඳ පහත් ප්‍රකාශ ලබාගෙන කියලා තියෙනවා. ඔන්න විස්තරටියක් දීලා තිනවා. ඒ ප්‍රකාශනයේ දත්ත සහ තොරතුරු නිවැරදිව වෙන් කර දක්වා ඇති වර්ණය කුමක්ද කියලා අහනවා. හරිතර පළවෙනි ටිකේ දීලා තිනවා 75 අන්න එක යනු විභාගයක ලකුණු වේ. ඊට පස්සේ පන්තික සාමාන්‍ය ලකුණු 79යි. සාරාංශගත ප්‍රතිඵලයලු පන්ති වැඩිම ලකුණු අන්න එකයි. සින් 4 දින ලබාගත් ලකුණු 55 75 65 කියලා දීලා තියෙනවා. ඊට ප්‍රකාශනයේ දත්ත සහ තොරතුරු නිවැරදි වෙන මේකේ පළවෙනි එක දත්තයක් ඊට පස්සේ සාමාන්‍ය ලකුණු හොයන එක තොරතුරක් ඊට පස්සේ අන්ති වැඩි ලකුණු වයන එකක් තොරතුරක් ඊට පස්සේ සිදුන අතර ලබාගත ලකුණු කියන එක දත්තයක්. එහෙනම් අපිට ගන්න පුළුවන් ඒ සහ D දත්තවේ B සහ C තොරතුරු. එහෙනම් ඒක පළවෙනියටම තියෙනවා ෆුටනතන A සහ D දත්තවේ B සහ C තොරතුරු වේ. එහෙනම් මේක තමයි උත්තරේ විදියට ගන්න තියෙන 25 එක. ඉතින් වීඩියෝ සංස්කරණේ කට් යන්නේ නදස් කරන්නේ කොහොමද? ශ්‍රාව්‍ය ශබ්ද වැඩි කිරීම වීඩියෝ ක්ලිප් එක ෆිල්ටර් එකේ දෙන වීඩියෝ ක්ලිප් එක කොටස් දෙකකට බෙදීම වීඩියෝක දීතිය නැත්නම් බ්‍රයිට්නස් සකස් කිරීම කියලා හදන අපි දන්නවා කට් කියන එකෙන් අපි කරන්නේ වීඩියෝ ක්ලිප් එකක කොටස් දෙකට බෙදීම. දැන් අපිට ඕනි කරන විදිහට වීඩියෝ ක්ලිප් එක කොටස් වලට කඩන එක තමයි කට් එකෙන් අපි කරන්නේ. හරි ඊට පස්සේ Microsoft PowerPoint ස්ලයිඩ් මාස්ටර් යනු කුමක්ද කියලා අහනවා. සජීවීකරණ නිර්මාණයකින් සඳහා දාගන්න විශේෂානි නෑ කඩා සඳහා සමස්ත සැලසුම් සහ පිරිසැලසුම් සැකසීමට දාගන්න මෙවලම්කි. ඊට පස්සේ ටිප් පාට් පුස්තකාලයක ඊට පස්සේ ට්‍රාන්සිෂන් කල්පනාකරණය සඳහා දාගන්න විශේෂාන් කියලා තියෙනවා. එහෙනම් අපි දන්නවා 27 වෙනි පිට මේකේ කඩා නැත්නම් ඩිසයින් අපිට මේ තියෙන ස්ලයිඩ් ඩිසයින් කරගන්න තියෙන ලේඅවුට් එකක් තමයි මේ ස්ලයිඩ් මාස්ටර් කියලා කියන්නේ. ඒක හරහා අපිට පුළුවන් ස්ලයිඩ්ස් සියල්ලගෙම තියෙන එක වෙනස්කම් පොදු වෙනස්කම් ටික කරගන්න ස්ලයිඩ් මාස්ටර් view එක හරහා. ඊට පස්සේ 28 දත්ත සමර්පණ දුකාංගයේ කිය ස්පීකර් නෝට්ස් යනු කුමක්ද කියලා අහලා තියෙනවා. සභාවට පෙනෙන සටහන් නැහැ. කදා මාතෘකා සෑදීම සඳහා වනවා. සමර්පණ ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කරන්නට පමණක් පෙනෙන සටහන. ඊට පස්සේ ශෞලික කැටි දිරිනේ. ඉතින් අපි දන්නවා ස්පීකර් නෝට්ස් කිව්ව ගමන් මේ කතා කරන කෙනාට එහෙම නැත්නම් ප්‍රසන්ටර්ට මේ පේන විදියට ඉදිරිපත් කරනවා. එහෙනම් සමර්පණ ඉදිරිපත් කිරීමේදී ඉදිරිපත් කරන්නට පමණක් පෙනෙන සටහන් තමයි පිළිතුර වෙන්න ඕනේ 28ට තුන්වෙනි පිළිතුර. ඊට පස්සේ 29 සමර්පණ දුකාංගයේ ස්ලයිඩ් ෂෝ අරමුණ කුමක්ද කියලා අහනවා. 29 කදා අන්තර්ගතයේ සංස්කරණය කිරීම සැබෑ සමර්පණයේදී විශ්සන පරිදි කදා වැලීම සහ ඉදිරිපත් කිරීම කදා මුද්‍රණය කදා තේමා යෙදීම. ඉතින් මේකදී අපි ස්ලයිඩ් ෂෝ හි ප්‍රධාන අරමුණ තමයි සැබෑ සමර්පණයේදී විශ්සන පරිදි කදා දැලීම සහ ඉදිරිපත් කිරීම. අපි ස්ලයිඩ් ෂෝ එක දාගත්තාන් පස්සේ ස්ලයිඩ් එක පේන විදිහට වෙයි අපි ඒකෙදී බලන්නේ. හරි ඊට පස්සේ 30 වෙනි ප්‍රශ්නේ x y සහ z ගනු x.y not z ප්‍රකාශනයේ බූලියන් විචලිත තුනක් කියලා තියෙනවා. x y z
යන චල්ල සඳහා පහතාබියන් පැවරුම් සලකා බලන්න කියලා කියනවා. ඉතින් ඊට පස්සේ විදිහට ඉහත පැවරුම් වලින් ප්‍රකාශ කරන බිඳුවගේ ලබා දෙන්නේ කුමක්ද කියලා පෙන්වනවා. ඉතින් මේකෙදි බිඳුවගේ එන්නේ මෙතන තියෙන එකට අපි මේ විදිහට අගයන් ආදේශ කරොත් අපිට බිඳුව වගේන්නේ ඒ පමණි කියන පිළිතුර. ඉතින් මේ පිළිතුරට විතරක් සඳහන් කරන නිසා උත්තරේ ගන්න විදිය පැහැදිලි කරන්නේ නැහැ. හරි. එක්තරා මාර්ගයක මාර්ග සංඥා පහන් කණු හතරක් එකට පසු අනික කමෙන් කොට පිට තිබේ. මාර්ග සංඥා පනවසල නැවතීම් හෝ නොනැවතීම් පිළිවෙලින් සංඛ්‍යාංග බිඳුව සහිතව නිරූපණය කරයි. පළමු මාර්ග සංඥා කණුවෙන් ආරම්භ වන මේ මාර්ග සංඥා හතර හරහා ගමන් කරවාණය කරන ස්කීමේ කාලය දීමය 1.1 මගින් නිරූපණය කරයි. මෙම වාහන මාර්ග සංඥා හතරේම ගත කළ මුළු කාලය කොපමණද කියලා අහනවා. ඉතින් මේකත් අර කලින් වන්දේමයි මගේ එක්ස්ප්ලනේෂන් එක තුල පුරාවන් ගන්න. ඉතින් පිළිතුර ඉන්නේ තප්පර 11ක් කියන එක. ඉතින් මේ වගේ පිළිතුරු ආවට ගත්ත ලිය අවශ්‍යයි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්නවන්. එකින් එක අවශ්‍ය නම් මේ ගණන් හදන කොටස් වල පිළිතුරු ටිකක් වෙනම තවත් පීඩි එකකින් ගත්ත විදිය පැහැදිලි කරන්න. ඊට සාන්තින ASCII හා Unicode කී දෙකම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය නිවැරදි වේද? ASCII යනු යුනිකෝඩ්හි උප කුලකයකි. යුනිකෝඩ් හා ASCII යනු මුළුමනින්ම වෙනස් වූ කේතකම වේ. නවීන යෙදුම් සඳහා වඩා බහුකාර්ය බවක් සමගින් ASCII යුනිකෝඩ් වලට වඩා වැඩි අනුලක්ෂණ ප්‍රමාණයකට සායදයි. අතර අනුලක්ෂණ නිරූපණය කිරීමට ASCII මෙක්ම යුනිකෝඩ්ද එකම බිටු සංඛ්‍යාවක් භාවිතා කරයි. ඉතින් මේකදී අපි දන්නවා මේ පිළිතුර වෙන්නේ දෙක තමයි. යුනිකෝඩ් සහ ASCII යනු මුළුමනින්ම වෙනස් වූ කේත පද්ධතිය. හරි වගේම තමයි මේක මේ අන්තිම එක එකම බිටු සංඛ්‍යාවක් කියන එක සම්පූර්ණයෙන් වැරදි. හරි. ඊට පස්සේ අපි 33 වෙනි ප්‍රශ්න තියෝ අහත සඳහන් වේවයින් ෂඩ්දශමී සංඛ්‍යාවක් පමණක් වන්නේ කුමක්ද කියලා තියෙනවා. ඉතින් අපි දන්නවා ෂඩ්දශමී සංඛ්‍යාවක් පමණක් වන්නේ කුමක්ද? හැබැයි මෙතන පොඩි ගැටලුවකුත් තියෙනවා. මොකද ෂඩ්දශමී සංඛ්‍යාව නම් අනිවාර්යෙන් පාදය ලකුණු කරලා බීම වල. ඉතින් මේකේ පාදය ලකුණු කරලා නැහැ. ඉතින් අපිට ඒ නිසා අපිට පිළිතුර සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. හැබැයි මෙතන මේ A අකුර සහ F අකුර තියෙන නිසා අපිට ඒවා පාවිච්චි කරන ෂඩ්දශමී වල විතරක් නිසා මම මේ පිළිතුර 3 කියලා මාක් කරනවා. හැබැයි මේකේ ගැටලුවක් තියෙනවා. මොකද අපි දශමයේ සංඛ්‍යාවෙන් අනිත් සියලුම සංඛ්‍යාවල පාදාගය සටහන් කළ යුතුයි. හරි. ඊට පස්සේ තනි බයිටකින් නිරූපණය කළ හැකි විශාලම දශම අගය කුමක්ද කියලා අහනවා. ඉතින් අපි දන්නවා බයිට් එකකින් අපිට පෙන්වන්න පුළුවන් විශාලම දශම අගය 255. ඊට පස්සේ පැතුම් පතට ඇති කෝෂයකට මෙන්න මේ සූත්‍රය පුලක් කර විට සූත්‍රයේ කුමන අගයක් පෙන්වයිද කියලා අහනවා. 35 වෙනි එකනේ. ඉතින් මේකේ සූත්‍රය Excel sheet එකේ හරිය නැත්නම් මේ normally ගණන් හදලා බලුවා නම් අපිට මේ දෙවෙනි පිළිතුර එනවා ඍණ 1 කියන පිළිතුර අපිට ලැබෙනවා. රිවර්ස් 36 විශේෂ මුද්‍රාංග භාවිතා නොකර කිසිවෙකුට වෙනස් කළ නොහැකි ලෙස විභාග ප්‍රශ්න පත්‍ර නිර්මාණය කිරීම දුරවැඩකට ඇසී. මෙම විභාග ප්‍රශ්න පත්‍රය ආචාර්යනය සඳහා පහත සඳහන් කුමන ගුණ ආකෘතිය භාවිතා කළ යුතුද කියලා අහනවා. ඉතින් කිසිවෙකුට වෙනස් කරන්න බැරි විදිහට පේපර් එකක් හදන්න අපි ඩොක් හැදුවොත් අපිට පුළුවන් වෙනස් කරන්න HTML පුළුවන්. PDF තමයි මේකෙදී අපිට කන්න වෙන්නේ. ඒකෙන් PDF එක අපිට edit කරන්න යම් facilities තිබ්බත් අපි ඉතින් මූලිකව පේපර් එක ඒ විදිහටම හදාගන්න පුළුවන්. HTML ලේඛන පිළිබඳව පහත ප්‍රකාශ කරන්න කියලා ප්‍රකාශන ටිකක් දීලා තිනවා. ඊට ප්‍රකාශ වෙන්නේ සත්‍ය කුමක්ද කියලා අහනවා. ඉතින් මේකෙදී සත්‍ය ප්‍රකාශ වෙන්නේ ඒ තියෙන H1 මුසුලනේ අධිසන්ධාන සෑදීමට භාවිතා කරයි. ඉතින් ඒකම දරඩි H1 කියන අපිට heading tag එකක්. ඊට පස්සේ style මුසුලනේ අභ්‍යන්තර විලාස පත්‍රය නැත්නම් internal style sheet සෑදීමට භාවිතා කරයි. oil මුසුලනේ පටිපාටගත ලයිස්ට් වක් සෑදීමට භාවිතා කරයි. oil කියන්නේ අපි දන්නවා ඒක හරි. ඊට පස්සේ input type equal check සලකුණු කොටුවක් check box සෑදීමට භාවිතා කරයි. හරි. එතකොට මේකෙදි පිළිතුරු වෙන්නේ මේකෙදි පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මෙතන B එකත් මේකේ නිවැරදි පිළිතුරක්. ඊට පස්සේ C එක කොහොමත් හරි. ඊට පස්සේ අපි ගත්තොත් D එකත් හරි. එතකොට B C D කියන පිළිතුරු තුනම තමයි මට නම් මේකේ තේරෙන විදිහට හරි පිළිතුරු වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේකෙදි B හා C කියන පිළිතුර අපිට ගන්න පුළුවන්. මොකද ඒක අනිවාර්යෙන්ම මේ එක හරි. ඊට අමතරව C හා D කියන පිළිතුරක් මේකෙදී පිනරදි වෙනවා. ඉතින් මේ ගහලා තියෙන සත්‍යවම ආදිලා ඉතින් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නෙට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ ඉඳ තියෙනවා. මොකද මේකේ නිවැරදි පිළිතුරු දෙකක් තියෙන නිසා. හරියට 38 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ASCII කේතේ E අක්ෂරයෙන් දක්වන සංඛ්‍යාලයේ දශම නිරූපණය 69 නම් ඒ අක්ෂරය ඒ ඉංග්‍රීසි අක්ෂරය දක්වන ASCII කේතයට අදාළ සංඛ්‍යාවේ දිලිමේ නිරූපණය කුමක්ද කියලා අහනවා. ඉතින් මේකත් තාම ලේසි. ඉතින් 69 මෙතන ඊනම් E වලින් ගන්න ආපස්සට එන්න ඕනේ. ඒ වලට අපෝ කීයක් එමද කියලා බලලා 69 68 ඔහොම බැලුවා. ඊට පස්සේ අපිට කෙලින්ම ඒවලට එන පිළිතුර හොයාගෙන ඒක අපිට දීමය කරන්න පුළුවන්. ඒ විදිහට දීමේ කරන් පස්සේ අපිට එන්නේ දෙවැනි පිළිතුර. හරි. ඊට පස්සේ 39 පරිගණක වල පහත විශේෂාංක සලකා බලන්න කියලා අපිට විශේෂාංක කීපයක් දීලා තිනවා. සාමාන්‍ය මේස් පරිගණකයක් මිලදී ගැනීමේ සලකා බැල යුතු වන්නේ හේතු විශේෂාංක කවරක්ද කියලා. සැකසෙන වේගය, වෙළඳ සහ වේගය, RAM නිදාරිතාවය, වර්ගයේ සහ වේගය, දෘඩ තැටියේ වර්ගය, තන්දාරිතාව සහ වේගය, ඊට පස්සේ බැටරි ආයු කාලය. ඉතින් මේකෙදී අපිට සාමාන්‍ය මේස් පරිගණකයක් මිලදී ගැනීමේදී සලකා බලන්න ඕනේ ඒවා ගත්තොත් මෙතන බැටරි ආයු කාලය කියන එක අපිට එන් කරන්න පුළුවන්. අනිත් ඒවා ටික පිළිතුරු ඔක්කොම අපිට ගන්න වෙනවා. මොකද ඩෙස්ක්ටොප් මැෂින් එකක් ගන්න ඕන අර සාමාන්‍යයෙන් බැටරිය දීලා මේ අදහස් කරන්නේ මොකද්ද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් ලැප්ටොප් එකේ තමයි බැටරි ආයු කාලය මූලිකව බලන්නේ. ඉතින් මේකෙදි ඉතින් බැටරි ආයු කාලය කියන එක අමතක කරලා නැතත යන ABC කියන පිළිතුරු අතර නිවැරදි තුන නිවැරදි විදිහට
ලබා ගන්න. හරිට පස්සේ අවසාන ප්‍රශ්න ඊමේල් එකක BCC නැත්නම් බ්ලයින්ඩ් කාබන් කොපි ශේෂ්ත්‍රය භාවිතා කිරීමේ මූලික අරමුණ කුමක්ද කියලා අහනවා. ඔබට ඊමේල් පිටපතක් යැවීමට ලබන්නාගේ තිගන්න හෙලි නොකර ඊමේල් පිටපතක් යැවීමට ඉහළ ප්‍රමුඛතාවයක් ඊමේල් පිටපතක් යැවීමට ඊමේල් කෙටුම්පතක් සුරකීමට. ඉතින් අපි BCC කියන එක පාවිච්චි කරන්නේ ලබන්නන්ගේ ලිපින අන්නයට හෙලි නොකර ඊමේල් පිටපතක් යැවීමට. එහෙනම් එවැනි තමයි ඒකට පිළිතුර දෙන්නේ. හරි මේ විදිහට ඉතින් අපිට පුළුවන් ඒ පේපර් එක එහෙම නැත්නම් 2024 25ට අදාළ ජිප් එක්සෑම් එකේ පේපර් එක සම්පූර්ණයෙන් MCQ ටිකේ පිළිතුරු ටික මේ විදිහට මාක් කරලා ඉතින් මේ මාක් කරපු පේපර් එක අවශ්‍ය කෙනෙක්ට මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකත් එක්ක ඩවුන්ලෝඩ් කරගන්න කියලා බලන්න. ඒ වගේම තමයි මේක ලකුණු නොකර අවශ්‍ය කෙනෙක්ට ලකුණු නොකර පේපර් එක අවශ්‍ය කෙනෙක්ට ඒකටත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් දාලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි 2024 25 ජිප් එක්සෑම් එකට අදාළ MCQ පේපර්ගේ පිළිතුරු ටික මම ලකුණු කරේ. ඉතින් මොනවා ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේ තමයි ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මේ පේපර් එකේම දෙවනි කොටස එහෙම නැත්නම් මේකේ දෙක කොටසට අදාළ ප්‍රශ්න එකින් එක පැහැදිලි කරන්න. ඒකෙදි නම් ඉතින් උත්තර විතරක් කියලා තේරුමක් නැහැ. පොඩි එක්ස්ප්ලනේෂන් එකක් කරන්න දෙනවා. ඒ නිසා ඒකෙදි මම එක එක ප්‍රශ්නෙට වෙන වෙනම වීඩියෝ බැගින් ඉදිරිපත් කරන්න දැනට හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ සම්බන්ධව වාට එන අවශ්‍ය නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් පළවෙනි ප්‍රශ්නින් තම පිළිතුරු එන විදිය සම්පූර්ණයෙන්ම එක්ස්ප්ලেইন කරමින් එක වීඩියෝ එක ප්‍රශ්නයකට එක වීඩියෝ එක ගානේ ඉදිරිපත් කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මොනවා ප්‍රශ්න ගැන තියෙනවද කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ එකකින් නැවත හමුවෙමු. සුබ දවසක්.